ආයුබෝවන් මිස්ටර් කීර්තිසිංහ මහත්මයා අද දෙවැනි වැඩසටහනටත් ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන්. අද වැඩසටහනේ ආරම්භයේදී මම අහන්න කැමති ආරම්භක ව්‍යවසායකයන්ට තියෙන දුර්වලතා, අවස්ථා, තර්ජන තන ශක්තියින් මොනවද කියලා. ඔව් අනිවාර්යෙන් වැදගත් ප්‍රශ්නයක්. ශක්තියින් ගැන කතා කළොත් Tamanට තියෙන වටිනාම ශක්තිය තමයි ධනාත්මක සිතුවිල්ලක් කියන්නේ. ඒක ලේසියෙන් කෙනෙක්ට නොහිතන දෙයක් වෙන්න පුළුවන්. ගකින ලොකුම දුර්වලතාවය තමයි ඒ මිලකල නොහැකි සිතුවිල්ලෙන් Tamanව විශ්වාස කරලා ආරම්භයක් ගන්න තියෙන මැලිකම. සුවිශේෂී මිනිසෙක් වෙන්න තිබෙන අවස්ථාව ඒක නිසා මග හැර ගන්නවා. අවස්ථාව තමයි තාක්ෂණය සහ යටිතල පහසුකම් වල සුලභතාවය. ඉස්සර වගේ නෙමෙයි. අද ඇත්තටම ගෙදර ඉඳන් උනත් තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. උත්සාහය නොමැතිකම නිසා මේ අවස්ථාව මග හැර ගන්නවා. තර්ජනය තමයි තරගකාරී ව්‍යාපාර සහ අනිකුත් ව්‍යාපාර පරිසරය. එතනදී තමන්ගේ පිච් එක ක්‍රියේටිව් විදියට බැට් කරන්න පුළුවන් නම් එයා සාර්ථකයි. කීර්තිසිංහ මහත්මයා, ඇයි මෙච්චර අවස්ථා තිබිලත් ව්‍යාපාර ආරම්භ කරන්න කවුරුත් වැඩි උත්සාහ නොකරන්නේ? ඒක නදීක සාම්ප්‍රදායිකව හැදුණු මානසික මට්ටමක්. ඒ මානසික මට්ටමින් වෙනස් වෙන්නේ බොහොම ටික දෙනයි. ගොඩක් අය පෙළඹෙන්නේ අවදානමක් නැතිව ආරක්ෂිතව වැඩ කරන්න. අවදානමක් ගන්න මිනිස්සු බයයි. නමුත් අවදානම ගත්ත කෙනා ලාභ ලබනවා. ආරක්ෂිතව වැඩ කරන්න ආව කෙනා ස්ථිර වැටුපක් ලබනවා. ලෝකේ ගොඩක් දේවල් තාක්ෂණයත් එක්ක පහසු වෙනවා. ඔබතුමා හිතන විදියට අනාගතයේදී වටිනම දක් බවට පත්වන්නේ මොනවද? අනාගත ලෝකයේ මිලකල නොහැකි වටිනම දේ තමයි අදහස් සහ සිතුවිලි. මොකද තාක්ෂණය මෙහෙ වෙන්නේ අදහස් සහ සිතුවිලි තුලින්. ඒ දේ කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරමයි. ඒක නිසාමයි මම පසුගිය වැඩසටහනේ කිව්වා වගේ කියන්නේ ඔබව වෙනස් කරන ඒ බලවත් සිතුවිල්ලත් කොයිම මොහොතක හරි පැමිණේවි. ඒ බලවත් සිතුවිල්ලෙන් ඔබේ මැලිකම දුරු කරලා පළවෙනි පියවර තියන්න. පළවෙනි පියවර තියෙන එක තමයි අමාරු. ඔබ පළවෙනියෙන්ම ඔබට ආපු සිතුවිල්ලෙන් ප්‍රායෝගික අවස්ථාව ගැන හිතන්න, තව ටිකක් ඒ ගැන හිතන්න. ඊට පස්සේ ඒකේ ප්‍රායෝගික වැඩසැලැස්ම හිතන්න. ඔබේ ව්‍යාපාරික නාමය සකසන්න ගන්න. ඒ ඔබට ආරම්භක සතුටගෙන දේවි. තමන්ව විශ්වාස කරලා සම්ප්‍රදායෙන් එළියට එන්න උත්සාහ කරන්න. කාලයත් සමග අද වැඩසටහනේ අවසානයටත් අපි ළඟා වෙලා. අද දවසෙත් වැඩසටහනේ අවසානයේ ඔබතුමන් හට කියන්න තියෙන්නේ මොනවද? මේ රට අනාගතයේ බාර වෙන්නේ තරුණ තරුණියන්ට. ඔබ වෙනස් වෙන්න. රටක් දියුණු වෙන්නේ ව්‍යවසායකත්වය තුලින්. රට අනාගතය වෙනස් කරන ආයුධය අතට ගන්න. ඒ වගේම අදත් බිසාට් ලංකා මාධ්‍ය ආයතනයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ප්‍රේක්ෂක ඔබත් දිගටම බිසාට් ලංකා නාලිකාව සමග රැඳී සිටින්න. මෙම වැඩසටහනින් ව්‍යවසායක මිස්ටර් කීර්තිසිංහ මහත්මයා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාව අවසන් වෙනවා. ලබන සතියේ තවත් වැඩසටහනකින් බිසාට් ලංකා අපි ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.